සාලොමොන් රජතුමා රජකමට අභිෂේක වුණාට පසුව දාවිත්ගේ පුත්‍ර සාලොමොන් රජතුමා දෙවියන් වහන්සේ සිහිනයකින් එතුමට පෙනී සිටිනවා. උන්වහන්සේ අහනවා සාලොමොන් රජුගෙන් ඔබට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. ඔහු කියනවා ස්වාමීනි වහන්සේ මට දුන්නා වූ මේ විශාල සෙනඟ පාලනය කිරීමට නුවණ දෙන්න දැනගැනීම දෙන්න කියලා කියනවා. දෙවියන් වහන්සේ සලොමොන්ගේ මේ ඉල්ලීමට ඊටාම ප්‍රසන්න වෙලා බොහෝ දේවල් උන්වහන්සේ උට දෙනවා. මහා ප්‍රඥාවක් දෙනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ උට විශාල ධනස්කන්ධයක් දෙනවා. මෙච්චර ආශිර්වාදලත් සලොමොන් රජතුමා ඔබ දන්නවද ඔහුගේ ජීවිතය විනාශ වුණා. ඔහුගේ රජකම ඔහුට අහිමි වුණා. මේ සාලොමොන් රජතුමා බයිබලයේ ප්‍රධාන පොත් 3ක් ලියලා තියෙනවා. ප්‍රධාන පොත් 3ක්. හිතෝපදේශය, දේශනාකාරයා, සලොමොන්ගේ ගී. මේ පොත් 3. හිතෝපදේශයේ 21 පළවෙනි පදයේ ඔහු කියනවා රජුගේ සිත තියෙන දෙවියන් වහන්සේගේ හස්තයේ කියලා. ඊතරම් දෙවියන් වහන්සේට සමීපව කටයුතු කළා වූ මේ රජතුමා අවසානයේ මොකද වෙන්නේ? එක රාජාවලිය 11 වෙනි පරිච්ඡේද අපි දකිනවා. මොහු පාපයට වැටෙනවා. දෙවියන් වහන්සේ අප්‍රිය කරන දේවල් මොහු කරනවා. අන්‍ය දෙව දේවතාවුන්ට නමස්කාරය කරන්නට යනවා. අන්‍ය ආගමික අන්‍ය ජාතික ස්ත්‍රීන් ඔහුගේ භාර්යාවන් උපභාර්යාවන් කොට ගත්ත නිසා ඔවුන්ගේ කීම අහලා දෙවියන් වහන්සේ මෙයට විරුද්ධ වෙනවා. උන්වහන්සේගේ උදහස මොහුට විරුද්ධව ඇවිලෙනවා. මොහුගේ රජකම මොහුට අහිමි වෙනවා. දෙවියන් වහන්සේට විරුද්ධව වැඩ කරපු මේ මිනිස්සයාට මේ රජතුමාට රජකම අහිමි වෙනවා. ක්‍රියාපොතේ අපි දකිනවා මුල් සභාවට විශාල පීඩාවන් කළා බොහෝ අය. විශේෂයෙන් රෝම අධිරාජ්‍යයේ කාලේ මුල් සභාවට බොහෝ පීඩාවන් කළා. ඒක විශේෂ පීඩිතයෙක් තමයි සාවුල් කියන්නේ. සාවුල් දමස්කයට යනවා කිතුණුවන්ට පීඩාවන් කරන්න, කිතුණුවන්ව මරලා දාන්න දමස්කයට යනවා. ඒ යන අතරතුරේදී සාවුල්ට ඔහු අනපේක්ෂිත දෙයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ක්‍රියාපතේ 9 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ යේසුස් වහන්සේ සාවුල්ට දර්ශනය වෙනවා. උන්වහන්සේ සාවුල්ට කියනවා සාවුල් ඔබ මට පීඩා කරන්නේ ඇයි? මතක තියාගන්න කිතුණුවන්ට සභාවට යම් කෙනෙක් පීඩා කරනවද ඒ පීඩා කරන්නේ ජේසුස් වහන්සේට කියලා. ක්‍රියාපොතේ 7 වෙනි පරිච්ඡේදය අපි දකිනවා ස්තෙපන් කියන දේව මනුස්සයාට ගල් ගහලා මරනවා. උයිතාම යහපත් දේවදාසේ ඔහු යේසුස් වහන්සේගේ ප්‍රබල අධිරවන්තේ සේවකේ සුභාරංචි සේවකේ මොහුට විරුද්ධව මිනිස්සු නැගී සිටලා මොහුව ගල් ගහලා මරනවා. මේ අවස්ථාවේදී
ජේසුස් වහන්සේ නැගිටිනවා. බයිබලයේ සඳහන් වෙනවා උන්වහන්සේ නැගිට්ටයි කියලා මේ ස්තේපන් ගල් ගහලා මරණ වෙලාවේ. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය, කිතුණුවන්ට පීඩාවන් කරන්නා වූ සෑම මොහොතකම, සභාවට පීඩාවන් කරන්නා වූ සෑම මොහොතකම ජේසුස් වහන්සේ නැගිටිනවා. ඔවුන් උදෙසා යේසුස් වහන්සේ නැගිටිනවා. යේසුස් වහන්සේ නැගිටින්නේ ඒ පීඩිත තමන්ගේ සෙනග වෙනුවෙන්. අපේ රටේ විශාල ඛේදවාචකයක් වුණා 2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරය. ක්‍රමානුකූලව සැලසුම් සහගතව වසර ගණනාවක් සැලසුම් කරලා කළා වූ දේශපාලන ඝාතකයක්. මේ ප්‍රහාරය සම්පූර්ණයෙන්ම සිදු කළේ කවුද? ඔක්කොම මේ වන විට ටික ටික අනාවරණය වෙමින් පවතිනවා. මේ ප්‍රහාරයේ වගකීම දරුවා වූ අය, ඒ ප්‍රහාරයේ සැලසුම් කළා වූ අය ක්‍රමානුකූලව හෙළිදරව් වෙමින් පවතිනවා. සභාවට පීඩා කළේ, කිතුණුවන්ට පීඩා කළේ මක්නිසාද? පටු දේශපාලන අරමුණු තකා රටේ රාජ්‍ය බලය අල්ලා ගැනීම වෙනුවෙන් උන් මොනවද කිව්වේ? උන් කිව්වා මේ ප්‍රහාරය සිදු කරලා අපි හිතුවේ නෑ මෙච්චර විනාශයක් වෙයි කියලා. උන් ප්‍රකාශ කළා. උන් කිව්වා අපි බලයට ආවහම මේ සියලු වගකීම්වන්ට දඬුවම් දෙනවා කියලා. නමුත් ඒ අය බලයට පැමිණ කිසිම දෙයක් සිදු කළේ නැහැ. ඒ වෙනුවට සියල්ල යටපත් කිරීමට උත්සාහ කළා. මතක තියාගන්න, දෙවියන් වහන්සේ මේ පීඩිත සෙනග සමග සිටිනවා. මේ අසරණ වෙලා සිටියා වූ, මරුණා වූ සෙනග සමග දෙවියන් වහන්සේ සිටිනවා. පීඩා කළේ සභාවට, පීඩා කළේ සභාවට. එදා සාවුල් පසුතැවිලි වෙලා යේසුස් වහන්සේගේ වචනය පිළිගන්නේ නැතුව ඔහු නැවත නැවත කිතුණුවන්ට පීඩා කළා නම් මොනවද සිද්ධ වෙන්නේ? හිතා ගන්න බෑ. ඔහුගේ මුළු ජීවිතේම විනාශ වෙනවා. ඔහුගේ මුළු සේවයම අඩාල වෙනවා. ඔහුගේ ආත්මයම සදාකාලික ගිනිවිලට යනවා. අපේ රටේ උපක්‍රමශීලීව කිතුණුවන්ම ඝාතනය කරලා බලයට පැමිණියා වූ අය වැඩි කාල තමන්ගේ බලය ආරක්ෂා කරගන්නට වැඩි කාලයක් රජකම් කරන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඔවුන්ට සිද්ධ වුණා ජනතාවගේ විරෝධය මැද්දේ තනතුරු අතහැරලා යන්න. මේක තමයි දෙවියන් වහන්සේ ජීවමානයි කියන්නේ. මුළු විශ්වයම මවල පාලනය කරන, රජුන්ව පත් කරන, රජුන්ව පහ කරන දෙවියන් වහන්සේ. සලමෝන් රජතුමා වැරද්දක් කරපු නිසා ඔහු පාපයට අහු වෙලා පාපය තුළ ජීවත් වුණු නිසා ඔහුට රජකම අහිමි වුණා. ඔහුට රජකම අහිමි වුණා. අපේ රටේ දැන් එළිවෙන්නා වූ මේ නඩු තීන්දුව වලින්, නඩු අධිකරණ කටයුතු තුලින්, විමර්ශන තුලින් එළිවෙන්නා වූ
පාස්කු ඉරිදා ඝාතකයින්ගේ ඉරණමට සිද්ධ වුණෙත් මෙයයි. සමහර විට ඔවුන්ට කිසිම ගැලවීමක් ලැබෙන එකක් නැහැ නීතියෙන්. නීතිය සාධාරණ නම් කිසිම ගැලවීමක් ලැබෙන එකක් නැහැ. හැබැයි මේ වෙලාවේ මම මතක් කරන්න කැමතියි දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ සතුරන්ට පවා ප්‍රේම කරන්නා වූ දෙවියන් වහන්සේ. ඔබ මේ චූදිතයෝ නම් මේ ප්‍රධාන වගකියයුත්තෝ නම් ඔබ එය දන්නවා. ඔබ සැලසුම් කරපු විදිහ, ඔබගේ අරමුණ, ඔබ පාවිච්චි කරපු මෙවලම් මේ සියල්ල ඔබ දන්නවා. ඔබට තියෙන්නේ මොකද්ද? පසුතැවිලි වෙන්න, සමාව ඉල්ලන්න, පළමුව ජනතාවගෙන් සමාව ඉල්ලන්න අවශ්‍ය වෙනවා. ඔව් මම මෙහෙම වැරද්දක් කළා. දෙවනුව දිව්‍යන් වහන්සේගෙන් සමාව ඉල්ලන්න අවශ්‍ය වෙනවා. ස්වාමීනි මට සමාව දෙන්න. ඔබ පසුතැවිලි වුණත් නීතියෙන් ඔබට දඬුවම් ලැබුණත් සදාකාලික ගිනිවිලෙන් සදාකාලිකව දුක් විඳින්නට යන්නා වූ ඔබගේ ආත්මයට දිව්‍යන් වහන්සේ සමාව දෙවි. හැබැයි උණුකමෙන් මාන්නෙන් මේක මේ දේශපාලන උපක්‍රම මේවා මේ දේශපාලන පරිගැනීම් මෙවැනි ආකාර චෝදනා කරමින් ඔබ මේ වැරද්ද පිළිගත්තේ නැත්නම්, ඔබ කරපු පාපය ඔබ පිළිගත්තේ නැත්නම් ඔබට ලැබෙන දඬුවම ඔබ දන්නේ නැහැ. ඊ බරපතලකම ඔබ දන්නේ නැහැ. ඒ නිසා මම ඔබට කියනවා ඔබගේ ආගම නෙමෙයි ප්‍රශ්නය. ඔබගේ දේශපාලනය නෙමෙයි ප්‍රශ්නය. ප්‍රශ්නය සර්ව බලධාරී දෙවියන් වහන්සේ ජීවමානයි. පීඩාවට පත් වූ කිසිම දේව දරුවෙකුට, කිසිම කිතුණුවෙකුට අසාධාරණයක් වෙන්න දෙවියන් වහන්සේ ඉඩ දෙන්නේ නැහැ. ඒක අපි ඉතිහාසය තුල අත්දකිනවා. වර්තමානයේ සිද්ධ වෙන්නේමයි. ඔබට ජේසු පීඩායි.